ඔන්න ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම අද හදන්න යන්නේ තෝසේ උළුඳු වඩේ ඒ වගේම ඒකට සාම්බාරු හොද්ද ඒ වගේම සම්බෝලයක්. ඉතින් මේ අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම ගත්තේ කඩේ තියෙන උළුඳු පිටි එක. ඉතින් හරි ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහට තමයි මම ගත්තේ. ඉතින් ග්‍රෑම් 250ක් වගේ ඔන්න පාවිච්චි කරලා ඒකට මම එකතු කරා මේස හැඳි දෙකක් හාල් පිටි. ඒ කියන්නේ කඩේ හාල් පිටි. ඒ වගේම පාන් පිටිත් මේස හැඳි එකහමාරක් වැඩිය දාන්න එපා. එතකොට පාන් පිටි අත්‍යවශ්‍යමත් නැහැ. නොදා ඉන්නවා නම් ඒ ක්‍රිස්පි ගතියට එනවා හාල් පිටි පාවිච්චි කරාම. ඊට පස්සේ ඔන්න මෙහි තියෙනවා ෆ්‍රෙෂ් ඊස්ට්. ඉතින් ඒකෙන් මම කැටෙන් පොඩි කෑල්ලක් ඉතුරු කරා තෝසෙකට දාලා ඔන්න ඒ ටිකත් දාලා ඔයගොල්ලන් ඊස්ට් පාවිච්චි කරනවා නම් කෙලින්ම ඊස්ට් එක දාලා මද රස්නේ වතුර. ඒ කියන්නේ වෝම් වෝටර් කියන්නේ ලූක් වෝම් වෝටර්. ඉතින් අර සාමාන්‍යම මද රස්නේ වතුර ඒක පාවිච්චි කරලා ඔන්න මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. හැබැයි ලුණු දාගත්තේ නැහැ. මොකද ලුණු එකතු කරාම මේක පිපෙන්න වෙලා යනවා. ඉතින් ඒක නිසා ලුණු එකතු කරේ නැහැ. ඔන්න ඔය අතේ ඇලෙන පදම වෙනකන් හොඳට ඒක මිශ්‍ර කරගෙන වතුර ටික ටික දාලා ටිකක් ඇලෙන මිශ්‍රණයක් තමයි ඕනේ. ඔන්න ඊට පස්සේ ඒක පිපෙන්න පැත්තකින් තිබ්බා. දැන් ඔන්න කඩේ උළුඳු පිටිම තමයි මම පාවිච්චි කරන්නේ තෝසෙකටත්. ඉතින් තෝසෙ මිශ්‍රණයත් අනාගෙන තියාගත්තා. ඒකට ඒ වගේම උළුඳු පිටි ග්‍රෑම් 250ක් මම පාවිච්චි කරා. 500 පැකට් එක තමයි දෙකටම ගත්තේ. ඊට පස්සේ ඒකට හාල් පිටි මේස හැඳි 6ක් විතර එකතු කරගත්තා. මේස හැඳි 6ක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ මොකද ඒ දෙක විතරක් නෙවෙයි පාන් පිටි චුට්ටක් එකතු කරා. මොකද ටිකක් ඇලෙන්නේ නැති වෙන්න හදා ගන්නකොට. ඉතින් පාන් පිටිත් මේස හැඳි 4ක් විතර එකතු කරගත්තා. ඔන්න ඊට පස්සේ අර මම ඉතුරු කරගත්ත ඊස්ට් ටික මේකට දාගත්තා. පොඩි කෑල්ලක් මම ඉතුරු කරන් තිබ්බේ. ඔන්න මේකටත් මම මේ වෙලාවේ ලුණු පාවිච්චි කරේ නෑ. මේකට නම් සාමාන්‍ය වතුර පාවිච්චි කරාට කමන්නේ නෑ. වතුර පාවිච්චි කරලා හොඳට මේක කැට නැති වෙනකම් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් වතුර ටික ටික දාගෙන කැට නැති වෙනකම් ඔන්න මම පෙන්නන්නම් කොයි තරමටද මේ මිශ්‍රණය ඕනේ කියලා. ඉතින් ඕගොල්ලෝ ඊස්ට් නිකම්ම මෙහි තියෙන විදිහට නෙවෙයි ඊස්ට් පැකට් එකෙන් පොඩ්ඩක් පාවිච්චි කරන්න. ඊස්ට් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. පාන් පිටි තියෙන නිසා මේක පැයක් එකමාරක් විතර තිබ්බම හොඳට පිපෙනවා. ඉතින් ඔන්න පේනවනේ බැටර් එක ගොඩාක් දියාරුත් නැති. ඔන්න ඒ ප්‍රමාණයට වගේ හදාගන්න. දැන් මේ හදාගන්න යන්නේ සම්බෝලේ. ඉතින් සම්බෝලේ මම ෆ්‍රිජ් එකේ තියාගෙන අමු සම්බෝලයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මම සුදු ලුණු මේකට දාගත්තා. මොකද ලිපේ ටිකක් ටෙම්පරාදු කරන නිසා. ඕගොල්ලෝ අමුයෙන් සම්බෝලේ පාවිච්චි කරනවා නම් සුදු ලුණු එකතු කරන්න එපා. එතකොට නැත්තම් අර කට කාරණ වගේ රසක් එන නිසා. ඉතින් බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. ගාගත්තු පොල්, ලුණු කුඩු, ඒ වගේම අමු මිරිස්, තක්කාලි, ලුණු, බී ලුණු හරි රතු ලුණු හරි. ඉතින් කෑලි මිරිස් ඔන්න ওই ටික දාගෙන ගම් මිරිස් කුඩු ඒ වගේම සුදු ලුණු මම මුලින්ම දාගත්තා. ඔයගොල්ලෝ දැක්කා. ඉතින් මම කිව්වා ටෙම්පරාදු කරන නිසා තමයි සුදු ලුණු එකතු කරේ කියලා. ඔන්න ওই ටික හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. බ්ලෙන්ඩ් කරගෙන ඔන්න ඔය විදිහට භාජනයකට දාගන්න. ඉතින් මේ විදිහටම පාවිච්චි කරන්නත් පුළුවන්. මං කිව්වා සුදු ලුණු දාගන්නේ නැතුව බ්ලෙන්ඩ් කරොත් ඉතින් මදිපාඩුව ලුණු ඇඹුල් දාගන්න. මොකද දෙහි උෂ නම් ටිකක් වැඩිපුර මේ සම්බෝලයට ඕනේ. ඔන්න දෙහි උෂ තමයි මම මේ පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට ඔන්න මේක ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ කූල් කරලා ඔයාලට සම්බෝලේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම සුදු ලුණු පාවිච්චි කරපු නිසා ඔන්න පොඩි ටෙම්පරාදු එකක් කරගන්නයි යන්නේ වෙනසකටත් එක්ක. ඕගොල්ලෝ කැමති තෙල් වර්ගයක් රත් වෙන්න තියලා ඊට පස්සේ ඒකට අබ දාලා අබ පුපුරනකොට කරපිංචා ටික මම එකතු කරා. කරපිංචා ඊට පස්සේ තලාගත්තු සුදු ලුණු නැත්තම් පොඩියට කපාගෙන ඊට පස්සේ පොඩියට කපාගත්තු බී ලුණු එකතු කරා. බී ලුණුත් එකතු කරලා ඔන්න ওই ටික හොඳට ටෙම්පරාදු කර ගන්නවා.
ඉතින් ඒක ටෙම්පරාදු කරගන්න අතරේ පරිප්පු ටිකක් මෙන් ගෙන්න තිබුණා. බොහොම පොඩ්ඩයි පරිප්පු ගන්නේ. ඔන්න මං කියන්නම් පස්සේ පරිප්පු මොකටද පාවිච්චි කරන්න කියලා. ඔන්න දැන් මෝරු මිරිසුත් ගෙදර තිබිච්ච නිසා නැත්තම් ඕගලන්ට පුළුවන් වියලි මිරිස් කරල් තියෙනවා නම් ඒව පොඩ්ඩක් දෙක තුනක් කපලා ගන්න. ඊට පස්සේ මේකටත් සූදුරු තමයි මේ එකතු කරේ. ඉතින් මේ සූදුරු ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඇත්තටම මේ සූදුරු රස ඉන්දියානු කෑම වල හරි විශේෂයි. ඉතින් ඔන්න ওই ටික හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ මම අර සම්බෝලේ මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්තු එකේ ඒකටත් වතුර චුට්ටක් දාලා මේ භාජනයටත් වතුර ටිකක් දාලා ඒකේ තියෙන වතුර ටිකත් මේකට එකතු කරගන්නවා. මොකද සම්බෝලේ හදා ගන්නකොට මේක ටිකක් දියාරු ගතියට තෝසෙ වලට හදා ගන්නවා නම් හොඳයි. ඉතින් ඔන්න ওই විදිහට රස බලලා ඔගොල්ලෝ ලුණු ඇඹුල් මදි පාඩුව දාගන්න මේ වෙලාවේ. ඔන්න දැන් ඒක හදාගෙන ඉවරයි. දැන් මේ තියෙන්නේ අපි පිපෙන්න තිබුණු උළුදු වඩේ හදාගන්න මිශ්‍රණය. ඉතින් ඒක දැන් හොඳට පිපිලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් පැය භාගයක් විතර වගේ තමයි මම තිබ්බේ. දැන් ඒකට කපාගත්තු අමු මිරිස්, ඊට පස්සේ හීනියට කපාගත්තු කරපිංචා, ඒ වගේම බොහෝම පොඩියට හීනියටම කපාගෙන පොඩියට කපා ගන්න ඕනි ලූණු. ඊට පස්සේ ඔන්න ඒකටත් මම සූදුරු ටිකක් එකතු කරා. සූදුරුයි කෑලි මිරිසුයි. ඔන්න මේ වෙලාවේ තමයි ලුණු කුඩුත් ඕගොල්ලන් හදාගත්තු මිශ්‍රණයේ හැටියට ලුණුත් එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ මේක හොඳට ලුණු හැම තැනටම මිශ්‍රණය දැවටෙනකම් හොඳට අනා ගන්න. දැන් ඕගොල්ලන්ට මේ අනනකොට පේනවා ඇති හදාගත්තු මිශ්‍රණය කොයි විදිහටද කියලා. ටිකක් අතේ ඇලෙන පදමට තමයි මේ මිශ්‍රණය තියෙන්නේ. ඔන්න හොඳට ඉතින් මේ ටික මිශ්‍ර වෙනකම් ওই විදිහට අනා ගන්න. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඔන්න උළුදු වඩේ ටික ওই විදිහට බැද ගන්න තමයි යන්නේ. සාමාන්‍ය වතුර ටිකක් වෙනම තියාගන්න. මොකද තෙල් පාවිච්චි කරන්න එපා. ඇඟිලි තුඩු වලට අල්ලට නෙමෙයි ඇඟිලි තුඩු වලට වතුර හොඳට ගාගෙන ඊට පස්සේ ඒ පාවිච්චි කරන හැන්දෙන්ම මිශ්‍රණය ගන්න අතින් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මිශ්‍රණය කියන්නේ ගන්න හැන්දත් මම ඇල් වතුරට දාලා තියන්නේ. මොකද ඇලෙන්නේ නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට පොඩ්ඩක් මැද සිදුරත් ටිකක් ලොකුවට හදාගන්න. මොකද නැත්නම් වඩේ අමු වෙන්න පුළුවන්. ගොඩාක් ගින්දර දාන්නත් එපා. සාමාන්‍ය ගින්දරේ දෙපැත්ත හොඳට බැද ගන්න. ඉතින් ඔන්න ඒවා බැද ගන්න අතරේ මම තෝසෙ ටිකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් තෝසෙ මිශ්‍රණයත් මෙන්න මේ විදිහට දැන් ටිකක් පිපිලා තියෙන්නේ. එතකොට විනාඩි 45ක් විතර වගේ ගිහිල්ලා තියෙනවා මේකට. ඔන්න දැන් තමයි මම රස අනුව මේකටත් ලුණු එකතු කරන්නේ. ලුණු එකතු කරලා ඕගලන්ට කැමති තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න තෝසෙ මිශ්‍රණයට. ඔලිව් ඔයිල් හරි ভেජිටබල් ඔයිල් හරි පොල් තෙල් හරි කමක් නැහැ. ওই විදිහට මේ මිශ්‍රණයට මේකතු කරගන්න ඕනේ. ඔන්න බැට එක ඔන්න ওই ප්‍රමාණයට. ඉතින් ඔන්න තෝසෙත් මම මේක බදින අතරේ හදා ගන්නවා. දැන් ඕගලන්ට පේනවනේ ඇත්තටම හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා. මේ උණුවෙන්ම කන්න ඕනේ. ඉතින් තෝසේ ඒ වගේම මේ වඩේ උණුවෙන්ම හදා ගන්න දවසට කනවා නම් තමයි හොඳ. හාල් පිටි පාවිච්චි කරපු නිසා ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් උඳු පිටිත් එක්ක හාල් පිටි පාවිච්චි කරාම අර මම කියපු ප්‍රමාණයට ඉතින් පාන් පිටි නැතුව උනත් කමක් නැහැ. උළුදු වඩේ ටික හොඳට හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න තෝසෙ ටිකත් මෙන්න මේ විදිහට මම හදා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් බැට එක තියෙන්නේ. අන්තිමට තව ටිකක් ඒක පිපෙනවා නම් උකු වැඩි නම් වතුර චූට්ට පාවිච්චි කරලා බැට එක ඒ ප්‍රමාණෙම තියාගෙන තෝසෙ ටික හදා ගන්න. ඔන්න ඉතින් තෝසෙ ටික පේනවනේ හොඳට තියෙනවා. සාමාන්‍ය ඒ කියන්නේ ගොඩාක් ක්‍රිස්පියටත් නැහැ. ඉතින් සාමාන්‍ය ක්‍රිස්පි ගතියට සහ ඉතින් අපි කැමති විදිහට සාමාන්‍යයෙන් අපි ගෙදර කන්න කැමති ප්‍රමාණයට ඔන්න තෝසෙ ටික හොඳට මේ විදිහට හදාගත්තා. ඉතින් ඔන්න තෝසෙ එක මම හදාගත්තේ මෙන්න මේ විදිහට එකක් පෙන්නන්නම්. ඉතින් අර හොඳට බුබුලු එනවා. අර සිදුරු හැදිලා ඒක හොඳට තෝසෙ ටික හදාගන්න පුළුවන්. දැන් මේ සාම්බාරු හොද්ද තමයි හදන්න යන්නේ. ඒකටත් මම කරපිංචා, අමු මිරිස්, ලූණු, තක්කාලි ඉතින් සුදු ලූණු හැමදේම පාවිච්චි කරනවා. ඉතින් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට සුදු ලූණු ඒ වගේම කපාගත්තු තක්කාලි, කරපිංචා, ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් රම්පේ, ඊට පස්සේ එනසාල්,
ඊට පස්සේ මේකටත් සූදුරු පාවිච්චි කරනවා. ඒ වගේම කුරුඳු පොතු කෑල්ලක්. කුරුඳු පොතු දාගෙන ඊට පස්සේ මේකට මම කහකුඩු එකතු කරලා ඒ වගේම උළුහාල් ටිකකුත් එකතු කරා. ඉතින් ඔන්න ඊට පස්සේ කෑලි මිරිස් ටිකක්, ඔයගලන්ගේ සැර අණුව මිරිස් කුඩු, ඊට පස්සේ අමුතුන පහ මේ සියල්ල එකතු කරලා ඔන්න ටිකක් හොඳින් ටෙම්පරාදු කරගන්නවා තප්පර 4ක් 5ක් විතර. ඊට පස්සේ ඔන්න මේ කපාගෙන තියෙනවා මම එළවලු, කැරට් ටිකක්, ඒ වගේම අල, වම්බටු සහ වට්ටක්කා. ඉතින් මේ හැම එකක්ම පොඩි කෑලි වලට කපාගෙන ඔන්න ඔය ටික. ඕගලන්ටත් මේවම කියලා අත්‍යවශ්‍ය නැහැ. ඉතින් තියෙන එළවලු වර්ග එකතු කරලා සාම්බාරු එකක් හදාගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරේ ඉස්සෙල්ලාම මං කිව්වා පරිප්පු ටිකක් පෙඟෙන්න තිබ්බා කියලා. ඉතින් ඒ පරිප්පු ටික, ඒ කියන්නේ මේස හැන්දක් නැත්තම් මේස හැඳි දෙකක් වගේ උපරිම වැඩිය පරිප්පු පාවිච්චි කරන්න එපා. ඉතින් ඒ ටික තමයි වතුර දාලා බ්ලෙන්ඩ් කරගත්තේ. ඒක තමයි මම මේ කරියකට යොදාගත්තේ. ඊට පස්සේ හොඳට එළවලු ටික තැම්බෙනකන් මද ගින්දරේ, හයියෙන් ගින්දර දාන්න එපා. මොකද පරිප්පු බ්ලෙන්ඩ් කරලා ගත්තාම පොල් කිරි අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ගොඩාක් උකු වෙනවා හොද්ද. ගොඩාක් උකු වුණොත් හොද්ද අඩිය අල්ලන්න උනත් පුළුවන්. ඉතින් දැන් ඔන්න හදලා ඉවරයි. උළුඳු වඩේත් මම 10ක් විතර වගේ හදාගත්තා. ඉතින් බැදෙනකොට උළුඳු වඩේ වල ප්‍රමාණය ටිකක් විශාල වෙන නිසා ඕගොල්ලෝ ඒ පොඩ්ඩක් බලලා ඒ විදිහට හදාගන්න, ලොකුවට හදාගන්න එපා. ඉතින් දැන් ඔන්න ওই විදිහට සාම්බාරු හොද්දත් කිසිම විදිහකින් පොල් කිරි පාවිච්චි කරේ නැහැ. ඔයගලන්ට පේනවා ටිකක් හොඳට උකුවට තියෙනවා. ඉතින් සම්බෝලේ ඉතින් ඔන්න උළුඳු වඩේ එකත් හොඳට හදාගත්තා. දැන් ඉතින් රස බරන වෙලාව ඇත්තටම ගොඩාක් රසට තිබුණා. ඉතින් ඕගොල්ලොත් උළුඳු වඩේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඒ විදිහට හදාගන්න, හොඳට හදාගන්න පුළුවන්. ඒ කියපු ප්‍රමාණවල් දාලා මේ හැත්තටම හදලා බලන්න. ඉතින් තව ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. තවත් දවසකින් ගිහිල්ලා එන්නම්.